සිරදනම සාදරයෙන් පිළිගන්නවා පැන්ඩ ටෙච්චින් YouTube channel එකෙන් අරන් එන තවත් අලුත් තීමනි content එකක් එක්ක. ඔන්නලනේ මම අද වීඩියෝෙන් ඔයාලට ගෙනත් තියෙන්නේ. මම ඊට මාස 5කට විතර කලින් මිනි ඇප්ලිකේෂන් එකක් ගැන වීඩියෝ එකක් අරන් ආවා. Telegram tasks complete කළාට විතර tasks complete කරලා වගේ පොඩි social media tasks complete කරලා මුදල් earn කරන්න පුළුවන්. ටෙලිග්‍රෑම් මිනි ඇප්ලිකේෂන් එකක් ගැන මම වීඩියෝ එකක් අරන් ආවා. අන්නේ මිනි ඇප්ලිකේෂන් එකේ අද අපි මේ වීඩියෝ එක හරහා විඩ්‍රෝල් එකක් දාලා බලන්න තමයි යන්නේ. තාමත් මේක හරහා අපිට වැඩ කරලා මුදලක් earn කරගන්න පුළුවන්ද කියලා තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. එතකොට වීඩියෝ යන්න කලින් මතක් කරනවා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් channel එකට subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම notification bell icon එකත් all කරලා තියාගන්න. ඒතර අපි වීඩියෝස් දාපු ගමන් මම ගන්න notification හරහා ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් අපි අද වීඩියෝ එකෙන් කතා කරමු මොකක්ද මේ අද කතා කරන Telegram mini application එක කියලා. එතකොට මේක තමයි මෙන්න මේ විදිහට කතා කරන මිනි ඇප්ලිකේෂන් එක. එතකොට මම මේකේ මිනි ඇප්ලිකේෂන් එකේ ෆුල් වීඩියෝ එකක් කරලා තිනවා. අන්න ඒකේ මම ලින්ක් එක දාලා තිනවා. ඩිස්ක්‍රිප්ෂන් එකේ ෆස්ට් කමෙන්ට් එකේ දාලා තිනවා. අන්න ඒ ලින්ක් එකෙන් ඔයාලට පුළුවන් මේ ෆුල් වීඩියෝ එක බලන්න. එතකොට මේ වීඩියෝ එකෙන් ඔයාලට කතා කරලා තිනවා කොහොමද ඔයාලා මුලින් ඉඳන් මේකේ account එක හදාගන්නේ. ඒ වගේම කොහොමද මේක වැඩ කරන්න පටන් ගන්න. ඒ වගේම ඔයගේ social media account මේකට bind කරන්න පුළුවන්. අන්න ඒ account කොහොමද ඔයා bind කරලා මේ task ටික complete කරලා මුදල් earn කරන්න කියලා මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කතා කරලා තියෙනවා. ඔයාලට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. එතකොට මේ මිනි ඇප්ලිකේෂන් එකට එන්න අවශ්‍ය කරන ලින්ක් එකක් දාලා තියෙනවා ෆස්ට් කමෙන්ට් එකේ. අන්න ඒ ලින්ක් එකෙන් ඔයාලා අපේ Telegram channel එකට යන්න. Telegram channel එකේ post එක ගන්න. අන්න ඒ post එකෙන් ඔයාලට ලින්ක් එක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් අපි බලමු කොහොමද මේ කරහා අපි වැඩ කරන්න කියලා. ඒ වගේම ඔයාලට වීඩියෝ එක බලන්න පුළුවන්. එතකොට මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට දැන්ටමත් මට හම්බෙලා තියෙනවා. ටෙලිග්‍රෑම් ටාක්ස් එකක් හම්බෙලා තියෙනවා. බලා ගන්න පුළුවන් වෙනවා. ගෲප් එකකට join වෙන්න කියලා තියෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ ටාක්ස් එක start කරන්න. ටාක්ස් එක start කරලා පස්සේ ඔයාලට අදාළ කරන details ටික හම්බ වෙනවා. අන්න ඒ details වලට අනුව ඔයාලට මෙන්න මේ අදාළ කරන ටාක්ස් එක complete කරගැනීමේ හැකියාව තියෙනවා. ඒක ටෙලිග්‍රෑම් ටාක්ස් විතරක් නෙමෙයි ඔයාලට Twitter ටාක්ස්, ඒ වගේම FB ටාක්ස්, ඒ වගේම ඔයාලට Instagram ටාක්ස් වගේ ඔයාලට social media ටාක්ස් කරන්න පුළුවන්. ටාක්ස් කිව්වට ඔයාලට තියෙන්නේ pages follow කරන්න, ඒ වගේම pages වලට like කරන්න, ඒ වගේම වීඩියෝ බලන්න, වීඩියෝ ලයික් කරන්න වගේ දේවල් තමයි ඔයාලට මෙන්න මේක හරහා කරගන්න තියෙන්නේ. එතකොට මේ විදිහට බලා ගන්න පුළුවන් Instagram ටාක්ස් වගේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලට බලන්න පුළුවන් ටාක්ස් අප්ඩේට් කරනවා. මේ ටාක්ස් ඔයාලට මෙන්න මේ විදිහට කම්ප්ලීට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඔන්න ඒ විදිහට කම්ප්ලීට් කරගෙන ඔයාලට වැඩිපුර මුදල් කොටසක් ඔයාලට earn කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේ ටාක්ස් එකක් ගත්තාම මේ ටාක්ස් එකට ගෙවන USDT balance එක බලා ගන්න පුළුවන් වෙනවා. අන්න USDT balance එක මේක කම්ප්ලීට් කරගත්තට පස්සේ earn කරගැනීමේ හැකියාව තියෙනවා. ඒතර ඔයා මේ විදිහට ආවට පස්සේ ඔයාලට ටාක්ස් නැත්තම් ඔයාලට පුළුවන් තව විනාඩි 5කින් 10කින් ඔයාලට මේක ඇවිල්ලා චෙක් කරලා බලන්න. ඒ විදිහට දවසට දෙපාරක් තුන්පාරක් චෙක් කරලා පස්සේ ඔයාලට මේකෙන් ටාක්ස් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හරි එතකොට අපි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ කරා කොහොමද අපි withdrawal ලබා ගන්න කියලා. එතකොට මේ විදිහට බලා ගන්න පුළුවන් මගේ available balance එක තියෙනවා $3.7 ප්‍රමාණයක් තියෙනවා. අපි මේ මුදල withdrawal ලබා ගමු. එතකොට මම මේ විදිහට යනවා මුලින්ම මේකේ බලා ගන්න පුළුවන් අපේ profile එක තියෙනවා. අන්නේ profile එකට තමයි අපි මුලින්ම යන්න ඕනේ. අන්න එතන ඊට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා මම මේකේ account bind කරන දේවල් ගැන කරලා තියෙන වීඩියෝ එක. ඔයාලා අනිවාර්යෙන් වීඩියෝ එක බලලා ඒ වීඩියෝ එක බලලා මේ වීඩියෝ එක බලන්න කියලා මම මතක් කරනවා. හරි ඊට පස්සේ මම මෙතන withdraw කෙනෙක් දැන් touch කරගන්නවා. withdraw කෙනෙක් දැන් touch කරගත්ත පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා මේක update වෙලා තියෙනවා. එතන මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් අපිට withdraw ලබා ගන්න method දෙකක් තියෙනවා. ඒතකොට USDT 5ට වැඩියෙන් withdraw ලබා ගන්න නම් කිසිම network fee එකක් කැපෙන්නේ නැතුව withdraw එක ලබා ගන්න පුළුවන්. ඒතකොට USDT 2 තමයි minimum withdraw එක තියෙන්නේ. ඒතකොට දෙකත් 5ත් විතර withdraw එකක් ලබා ගන්න නම් ඔයාලට මෙන්න මේක 105ක free එකක් කැපලා තමයි withdrawal එක හම්බ වෙන්නේ කියලා තියෙනවා. ඒතර මම දැන් තියෙන USDT 3යි ගානක්නේ. ඊට පස්සේ මම මේක මේ විදිහට select කරගන්නවා. ඒක select කරලා ඊට පස්සේ බලා ගන්න පුළුවන් යටින් තියෙනවා මෙන්න මේ විදිහට continue button එකක් තියෙනවා. අන්න එතන මම touch කරගන්නවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මගේ balance එකත් එක්ක මෙන්න මේ විදිහට තියෙනවා බලන්න පුළුවන්. ඊට පස්සේ මේක withdrawal ලබා ගන්න පුළුවන් වෙන්නේ USDT BEP20 වලට address එකකට තමයි withdrawal ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒතර අපි බලමු මම දැන් Binance එකට withdrawal ලබා ගන්න. ඒතර මම Binance එකේ address එක මෙතෙන්ට ගෙනල්ලා ලබා දෙන්නම්. ඔයාගේ Binance එකට ආවට පස්සේ ඔයාලට කරන්න තියෙන ඔයාගේ Binance account එකට තියෙන access කියලා දැනක් අන්න එතන touch කරන්න. එතන touch කරගත්ත පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට අපි අරයි යනවා. මේ වගේ තැනකට යන අපි access එකට තමයි අරයි යන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට spot වලට හරි funding wallet එක කියන හරිය ඔයාලට touch කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් advance කියලා තැනක් තියෙනවා. අන්න එතන touch කරන්න. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා deposit access කියලා තැනක් අන්න එතන touch කරන්න.
ඊට පස්සේ ඔයාලට coin එක search කරගන්න පුළුවන්. ඔයාලට මෙන්න මෙතන USDT කියලා cryptocurrency එක search කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් USDT කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. tether කියලා ඔයාලට මේ coin එක එනවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් උඩින්ම අපිට මේ විදිහට BSC නැත්නම් Binance Smart Chain කියන network එක තියෙනවා. අන්න එතන touch කරන්න ඕනේ. අනේ විදිහට touch කරලා ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාලට කියලා මෙන්න මේ විදිහට address එක generate කරලා දෙනවා. මේ address එක copy කර ගන්න ඕනේ. හරි ඉතින් address එක copy කරලා ඊට පස්සේ අපි යම් මේ විදිහට අපේ වැඩ කරන mini application එක ඊට පස්සේ මම මේ විදිහට enter BAP20 wallet address කියන තැනට wallet address එක paste කරගන්නවා. ඊට පස්සේ මම මේ විදිහට balance එක මේ විදිහට maximum ලබා දෙනවා. maximum ලබා දුන්න ඊට පස්සේ බලා ගන්න පුළුවන් network free එක මෙන්න මේ විදිහට 0.189 ප්‍රමාණයක් කැපෙනවා 5% free එක. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මට හම්බෙන balance එක තියෙනවා මෙන්න මේ විදිහට USDT 3.597ක balance එකක් මට මේ විදිහට හම්බෙනවා. ඊට පස්සේ මම මේ විදිහට submit withdrawal කියන තැන touch කරගන්නවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මේ විදිහට අපේ request එක submit වෙනවා. අන්න ඒ විදිහට submit වුණාට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා අපිට මෙතනින් view history කියන තැන touch කරගන්න පුළුවන්. ඒතර history එකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපි දැන් දාපු withdrawal එක check in කියලා තියෙන ඊට පස්සේ මම කලින් දාපු withdrawal දෙකක්ම මෙන්න මේ විදිහට approve වෙලා තියෙනවා වල බලා ගන්න පුළුවන්. මම USDT දෙකේව දෙකක් දැම්මා. ඒ වගේම අද withdraw එකක් දැම්මා. අපි බලමු කොච්චර ලාක් යනවද මේක හරහා අපේ payment එක අපේ Binance account එකට ලැබෙන්න කියලා. ඔන්න මට මේක හරහා withdrawal එක හම්බ වෙන්න පැය 12ක විතර කාලයක් ගියා. මෙන්න විදිහට බලා ගන්න පුළුවන් මට bot හරහා withdrawal successful කියලා මෙන්න මේ විදිහට message එක ඇවිල්ලා තියෙනවා. ඒ වගේම view transaction එකත් එක්ක මට මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙනවා මගේ transaction එකත් එක්ක. හරි මේ විදිහට අපි මේ mini application එක open කරගමු. mini application එක open කරගෙන බලමු අපේ ඇත්තටම මේක මේ විදිහට success වෙලා තියෙනවද නැත්නම් මේ විදිහට අපිට ඇවිල්ලා තියෙනවද කියලා. මම මේ විදිහට profile එකට යනවා. profile එකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මම මේ විදිහට video tab එක touch කරගන්නවා. ඊට පස්සේ මම මේ විදිහට බලා ගන්න පුළුවන් history කියලා එකක් තියෙනවා. අන්න history එකට යනවා. withdraw history එකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට transaction එක complete වෙලා තියෙනවා. මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. එතකොට මට receive වෙන්න ඕනේ USDT 3.597ක balance එකක් මගේ Binance account එකට එන්න ඕනේ. එතකොට අපි Binance account එක log වෙලා බලමු මේ මුදල ඇවිල්ලා තියෙනවද කියලා. විදිහට බලා ගන්න පුළුවන් මම මගේ Binance account එකට ගියා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මගේ withdrawal එක ඇවිල්ලා තියෙනවා. බලා ගන්න පුළුවන් වෙනවා USDT 3.597ක balance එකක් මට මේ විදිහට receive වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. එතකොට මේ mini application එකේ තාමත් හොඳට withdrawal ලබා දෙනවා. එතකොට ඔයාලට පුළුවන් මේ විදිහට හම්බෙන tasks ටික complete කරලා මුදල් learn කරන්න. එතකොට first video එකේ link එක දාලා තියෙනවා මම description එකේ. ඒ වගේම comment section එකේ. අන්න ඒ link එකෙන් ඔයාලා මුලින්ම video එක බලන්න. video එක බලලා ඔයාලටත් මෙන්න මේ විදිහට වැඩ කරන්න පටන් ගන්න පුළුවන්. එතකොට video එක අවසන් කරන්න හදන්නේ video එක අවසන් කරන කලින් මතක් කරනවා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම මේ video එක හොඳයි කියලා හිතනවා video එක like කරන්න. ඒ වගේම මේක වගේ site ගැන දන්නේ නැති කට්ටිය වෙනුවෙන් ඔයාලා මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා මතක් කරනවා. මම අද වීඩියෝ එකෙන් සමු ගන්නවා. හැමෝටම සුබ දවසක්.